ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සම එල්ලා වැටීම. ඉතින් ලස්සනට එල්ලලා වැටෙන්නේ නැති සමවලුත් තියෙනවා. ඉතින් සමහරක් අයට එහෙම එල්ලලා වැටෙන සමවලුත් තියෙනවා. පොඩ්ඩක් ඔය අවුරුදු 30 35 40 පෙන්නට පස්සේ එහෙම වෙනවා. ඉතින් තරුණයන්ගේ සමහරක් වෙලාවට එහෙම එල්ලා වැටෙන සමවල් තියෙනවා. ඒ කියන්නේ හැම ෆිට නැහැ. ඒ කියන්නේ මසල්ස් මූණේ තියෙන ෆිට වෙලා නැහැ. එතකොට මූණ ටිකක් වයස පාටට එනවා. ඉතින් අන්න ඒකට තමයි අද මම ඔයගලන්ට ගෙනාවේ මෙන්න මේ ට්‍රීට්මන්ට් එක. ඉතාමත් ලේසියි. ගෙදරම තියෙන දේවල් වලින් ගන්න පුළුවන් නැචරල් දෙයකින්. ඉතින් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. අයිපොන්නරනේ අද සමහර ඔයාගේ සම එල්ලා වැටෙනවා නම් ඔයා මේ ට්‍රීට්මන්ට් එක අනිවාර්යෙන් කරලා බලන්න. මේක 100%ක්ම ප්‍රතිඵල දෙන හොඳ ට්‍රීට්මන්ට් එකක්. ඉතාලම ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ මූණ හොඳට ෆේස් වොෂ් එකක් දාලා පිරිසිදු කරගන්න. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක කරලා ඉවරලා නාන්න ලෑස්ති වෙන්න එපා. ඒක කරන දවසේ නාන්න ඉන්නවනම් මුලින්ම නාලා ඉන්න. නාලා ඉවරලා තමයි ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනේ. ෆේස් ට්‍රීට්මන්ට් එකක් කරන මොන හරි දෙයක් කරනවා නම් මොකද ඊට පස්සේ නෑවට පස්සේ ඔක්කොම මූණේ උරාගත්ත ඒවා පවා ඉවත් වෙලා යනවා. ඒක කිසිම තේරුමක් නැහැ. අපරාධේ කාලේ මුදල් ශ්‍රමය හැම දෙයක්ම. ඉතින් ඒක නිසා ඔයා ඉදාට නාන්න ඉන්නවා නාලා පිරිසිදු වෙලා මූණත් හොඳට ෆේස් වොෂ් එකක් දාලා සෝදලා ඉවරලා තමයි මේක කරන්න ඕනේ. ඉතින් මූණ ඉල්ලා වැටෙන අයට තමයි මේ අද වීඩියෝ එක ගෙනාවේ. සමීසන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන වීඩියෝ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. ඉතින් මේ මූණ කියන්නේ එතන මූණේ තියෙන සම. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේකට ගන්න පුළුවන් අලගෙඩියක් ගන්න. අල බෑවක් තමයි අපිට ඕන වෙන්නේ. ඉතින් අලගෙඩිය ගන්නකොට මතක තියාගන්න මේ අපේ රටේ තියෙන වෙළඳපොලේ තියෙන අලවල ගොඩක් වෙලාවට අල පොත්තේ මඩ ගෑවිලා තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ මඩ ටික හොඳටම ඉවත් කරගන්න. හොඳටම පිරිසිදු කරගන්න. නැත්තම් ඒවේ විස බීජ තියෙන්න පුළුවන්. මූණ ගෑවිලා තව වෙන ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඉතින් හොඳට සෝදාගත්ත අල ගෙඩියෙන් බෑයක් කපලා ගන්න. අරගෙන ඉවරලා මේ කපපු පැත්තේ බෑයේ පොඩ්ඩක් සිදුරු හරි කොටු හරි වෙන්න පොඩ්ඩක් අර එකෙන් ඉස්ම උඩට එන්න විදියට අල බෑයේ ඉස්ම එන්න විදියට පොඩ්ඩක් ඒක කඩතොළු කරගන්න. කඩතොළු කරගෙන ඉවරලා ඔයගලන්ට පුළුවන් ඒකට ඊට පස්සේ ඔලිව් ඔයිල් ස්වල්පයක් දාන්න. මේ අල පෙත්තේ හැමතැනම ගෑවෙන විදියට අල බෑයේ හැමතැනම ගෑවෙන විදියට. ඊට පස්සේ ඔයගලන් දාගන්න ඒකට උඩින් කිරිපිටි. අපි තේ බොන්න හදන කිරිපිටි තියෙන. ඉතින් අන්නේ කිරිපිටි ස්වල්පයක් ඔලිව් ඔයිල් එකට උඩින් දාගන්න. ඊට පස්සේ ලේස් එකක් විදියට දාගන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් දෙහි බින්දු කීපයක් ඒකට උඩින් දාගන්න. ඉතින් ඔන්න ඔය තුන තමයි අපිට ඕන වෙන්නේ මෙන්න මේ ට්‍රීට්මන්ට් එකට. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මුහුණේ අර මුහුණ පිරිසිදු කරගත්ත මුහුණ හොඳේ මතක තියාගන්න. ඔයගලන්ට අමතක වෙයි. ඉතින් ඊට පස්සේ ඒ පිරිසිදු කරගත්ත මුහුණේ උඩුවටට අර අලබෑව හොඳට කරගෙන උඩට අරගෙන යන්න. නළලේ බෙල්ලේ කන් වල කන් පිටිපස්සේ ඒ සෑම තැනකම මේක හොඳට උඩුවතට වරතවර ආලේප කරන්න. කරලා විනාඩි 5ක් විතර කරන්න. කරාට පස්සේ අර අල බෑවේ තියෙන ඉස්ම ටිකත් මූණට ඔක්කොම ඇප්ලයි වෙනවා. ඊට පස්සේ ඒ ටික එහෙමම තියන්න විනාඩි 20ක් විතර තියලා ඉවරලා ඔයගන් පුළුවන් අයිස් වතුරෙන් සෝදා හරින්න. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ස්කින් ටෝන් එකක් හරි එහෙම නැත්නම් අයිස් වතුරෙන්ම ආයි පොඩ්ඩක් මූණ තවා ගන්න. ඔයිල් ස්කින් තියෙන කෙනෙක් නම් මොයිස්චරයිසින් ක්‍රීම් ගන්න යන්න එපා. ඒක එහෙමම තියන්න. ඒකට තව ඔයිල් ටිකක් පාලනය වෙයි. ඩ්‍රයි ස්කින් තියෙන කෙනෙක් නම් වියලි සමක් තියෙන කෙනෙක් නම් එයාට මොයිස්චරයිසින් ක්‍රීම් ටිකක් මූණේ ආලේප කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔය ටිකත් හොඳට මතක තියාගන්න. ඉතින් ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. හරිම ලේසියි පහසුයි. කිසිම ඇලර්ජික් එකක් වෙන්නේ නැහැ. කිසිම කෙනෙක්ට මේක ඉතාමත් සාර්ථක හොඳ ට්‍රීට්මන්ට් එකක්. මේවා වෙන රටවල් වල මිනිස්සු ගොඩක් කරන දේවල්. ඉතින් අපේ රටේ තමයි ගොඩක්ම ටියුබ් ක්‍රීම් වලට ගිහිල්ලා මූණ වල ශරීරයට වෙනමත් එක එක දේවල් ගාලා මූණ වල සෞතු කරගන්නවා. ඉතින් හොඳ ක්‍රීමුත් තියෙන නැතුව නෙමෙයි. ඉතින් යාළුවනේ ඔක තමයි මට ඔයගලන්ට අද ගෙනාව ට්‍රීට්මන්ට් එක කරලා බලන්න. හරිම සාර්ථකයි. ඉතින් එහෙනම් ඔයගලන් මේ වීඩියෝ එක බලුවට ගොඩක්ම ස්තුතියි. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා.